පෑගුණා බා මේ සෙබ් බ්ලැක් එකේ පෑගුණා බා සෙබ් බ්ලැක් එකේ පෑගුණා කියලා ඉතින් ගහන්න ඕනේ මේ සෙබ් බ්ලැක් කියලා මං මොනා කරන්නද Hello friends, welcome back to another gameplay video show ඉතින් අද අපි play කරන්නේ මොකක්ද Hunt Save Black එකේ game එක මචං. ඔඩු ශිරෝට මම කොහොමද මේ එකපාරටම තුනේ. මං අතනනේ බා හිටියේ. හරි බා. ඔඩු අර ඉන්නේ හුල් මං ගෑනු ළමයා. අද බං මේ කෙල්ලට මචං හොල්මන් කෙල්ලට මේ ෂෙබ් බ්ලැක් එකක් හදලා දෙන්න තමයි හදන්නේ. කලින් මචං මේක පෙන්වන්න දැන් පෙන්වනවා මචං. මම ඒක කලින් ඩෙමෝ එක තමයි ප්ලේ කරලා තින්නේ. ඔව් බා. අපි මේක ඇතුලට පට ගාලා යමු. අපි සාද්දයක් දාන්නත් හිතෙනවා. ඕනේ නෑනේ. ඕනේ. මචං මෙන්න මේ කාමරේ තියෙනවා යතුරු. තියෙන්නේ මචං. කලින් පොරක් හොයා ගන්න තියෙනවා. ඒ පොරව තියෙන්නේ මෙන්න මේ කාමරේ. කේබා ඒක මුලින්ම කඩා ගනින්කෝ. හරි බා. ඒක ගැන දැන් පස්සේ බලමු. පට ගාලා මෙන්න මේ දොර අරගමු. දොර අරගත්තා මෙන්න මේක ගත්තා දුවමු. මචං මං අද මේක විනාඩි 10කින් ඉවර කරනවා. ඉවර කරනවා. මොකද මචං මගේ ස්ක්‍රීන් රෙකෝඩරේ සේව් වෙන්නේ බා. කන්නේ බලන්න හිතනවනේ ෆෝන් එකේ. හරි. අපි දැන් යන්න ඕනේ මචං උඩට ගිහිල්ලා මිටිය ගන්න ඕනේ බා. මිටිය ගන්න කලින් මෙන්න මේ කාමරේ තියෙන මචං ජියර් එක. ඔන්න බලහන්කෝ මං කිව්වේ. මෙන්න මේක දාගන්න මේකට. ඔක දැම්ම දාගන්න ඕනේ. ඔරු ශිරාවටම. දැන් අපි මෙන්න මේක ගමුකෝ. හරි බං දැන් යන්න ඕනේ උඩට. උඩට ගිහිල්ලා මිටිය ගත්තා නම් හරි. ඒක කලින් තියනවා බං වැඩක්. මිටිය මේකේ. මේ කාමරේ තමයි යතුරු තියෙන්නේ. මචං ලාච්චුවක් කරගන්න දිනවා. ඒකේ තියෙන මචං බිත්තරයක්. ඔලිම වෙඩිනේ. ඔඩ. කොහෙද බං යන්නේ මං? අඩු. මචං. එකක් හම්බුණා මල්ලිලා. පට ගාලා මිටි අරන් අර ජියර් එක දාලා අමාරු වෙන්න ඕනේ. ඔව් මචං අමාරු වෙන්න. අඩු. මුටු යන්න බඩු නැතව මේ තැන් වල දාලා තියෙන්නේ. What? ශිරාවට මහන්නේ. හරි බං පට ගාලා යන්කෝ. මේක දාලා ඉන්නවද? ඒක දාලා දුමු. ඔන්න බලහන් හැප්පෙන්නේ නැද්ද කියලා මේ. පේනවනේ. ඒ මචං ඕක කියනවා කියන එක. මෙන්න මෙහෙනේ තිබ්බේ. මචං මිටියක් හමුණා. ඒ කියන එතකොට ගියා. ඔය පොඩි එකෙක් හිටියානේ. හරි. ඒක නැතුව ඇති. අපි යම් පහලට. අඩෝ අර කියනවා කියපන්. අඩෝ මේ මුකේ මන් ලියලිලා. හරි බං පට ගාලා මේක ගනිමු. අද මචං මගේ ටාගට් එක මේකිට එකපාරක්වත් අහු වෙන්නේ නෑ මචං නෑ එක සැරයක්වත් අහු වෙන්නේ නෑ ඵලයන් බයි යන්න ශිරාවට මම කියන්නේ එකපාරක් අහු වෙන්නේ නෑ කියන්නේ ඉතින් මෙතන හાર્ට් තුනක් තියෙනවනේ ඕකේ එකපාරක් ගැහුවා හાર્ට් ගැහුවා මචං මේ එකම ඉවර වෙනවා ඒකින්ද අපිට වන් ලයිෆ් එකෙන් තමයි ගහන්නේ බඩු කියනවා කියපන් ෂේප් එකේ පහළට යන්න මේක වෙදොයි කරලා අඩු මචං බුක්ක අඩු ඔයා ගාපු එක මට වැදුන්නේ නෑ ඔයා නිදා ගන්න බයි ඕකේ නිදා ගන්නවපා විනාඩි 80ක් නිදා ගන්න ඕකේ දවසට මං නිදි කරෙන්නේ නැත්තම් නිදි කරන්නවත් එකෙක් නෑ අල්ලහට අරන් යන්න මුත් නෑ හරි බං මෙන්න මේ ජියර් එක දාගමු අඩෝ පට ගාලා ඇරියන් ඉතින් ලේට් නේ බම්බලා බෑනේ වැඩක් කරන්න මේ කාමරේ නෙමෙයි
මෙන්න මේ කාමරේ තියෙනවා මචං අපිට දොරක් නෙමෙයි ලාච්චුවක් කරගන්න. ඒකට යතුරක් හොයාගන්න ඕනේ. මේක තිබ්බා මේ තියෙන යතුර. මේ යතුරත් අනී මන්දව. හරි ඒරියා මචං මේක තියෙන මචං ස්ටෝරේජ් එකේ රූම් එකේ යතුර. අර මම පොඩ්ඩක් කිව්වා දිග වැඩිනේ. මේක අරින්නේ නම් මේ යතුරෙන් නම් නෙමෙයි මචං. මේක අරින්නේ නෙවෙයි මේක. ඒක එහා පැත්තෙන් අන්ලොක් වෙලා තියෙන්නේ. මේක. අඩු. හරි කියාවොත් මට දාන්න ට්‍රැප් එකකුත් නැහැ. ආයිකි දොයි මචං තව. ඔය පටගාල ෂීප් එකේ කැපෙමු. මේක අඩු හරි ගෑරුණාලු බං. අර පටගාල මේක කපා ගමු. අඩු මේ කතුරන්නේ. ඔව්. මෙන්න මේ කපමු. මේක නම් වුණු ඉන්නේ. මේක මෙහෙන් ඩ්‍රොප් කරමු. මේ මචං හරි කොයි සද්දට එනවනේ. මේක මෙහෙන් දාමු. දැන් අර දෙක පට ගාලා අරන්. ඉතින් බං මට වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. මම බලංගොඩ ගිහිල්ලා හිටියේ මචං. බලංගොඩ කියන්නේ අපේ මාමලා දිහා කියන්නේ බලංගොඩ ඒ හරියට පොඩක් සිග්නල් පොඩක් අඩුයි. ඉතින් දන්නේ මොනා කරන්නද දුක තමයි. ඉතින් බං මෙතන අමාරුම සීන් එකක් තියෙනවා. මම ඒක උඹලට පෙන්නන්නම්කෝ. මම විසලා බඩුව අරන් ඉන්න බෑ. ඕකේ මචං. ඔඩ පට ගාලා ඉවර කරානි. ඉවරයි මචං. අර ලුණුයි සෝල්ට් මේ ලුණුයි අර කයි විතරයි ඕනේ. මේක ගනි. ඔව් මචං ඒ දෙක විතරයි ඕනේ. ඒ දෙක අපි අරලා නෑ. ඔඩ මේ පාර පොඩ්ඩක් ලීසි නේ මචං. මට විනාඩි 5ක්වත් කියොත් නැහැ. අයි බලන්න. කොහමයි මම වීඩියෝ පොඩක් දික් කරන්නම්. නැත්නම් ස්පීඩ් එක අඩු කරන්න බෑ වෙන්නේ වීඩියෝ එක එඩිට් කරලා. මේ සද්දයක් දාමු අපි. අඩු ශිරාවටම. හරි බං සියලු අමුද්‍රව්‍ය තියනවද කොහෙද? හරි අපි ඉස්සලා ගමුකෝ පෑන් එක. පෑන් එක අරන් මේක දාමු. ඊපස්සේ ඕනේ මචං අඩේ බං වතුර එකම ඉන්නේ මුළු රිත්තකට. ඊපස්සේ තෙල් දැම්මට පස්සේ මචං මෙතන තමයි හැබැයි පොඩක් අමාරු ෂීන් එක යන්නේ. මේ ගණිත මං කිව්වනේ උඹලට. ප්ලේට් එක නෙමෙයි උක දාපන් මේකට. ඇයි බං දාන්නේ නැත්තේ? කන්ටිනියු හරි මචං. නෑ මචං දැන් හරි දීසි දැන් දීසි. ඊපස්සේ දානවා මචං මේක. ඊපස්සේ මචං ගාර්ලික් එක. මේ තියෙන ගාර්ලික්. ඊපස්සේ මචං මෙන්න මේක. අඩු ඇයි බං එක එක දාන්නේ දෙක දාපන්. ඉවත් හරි. ඊළඟට හරි මචං. ඊපස්සේ ප්ලේට් එක ගමු. ඊට පස්සේ මේක අරන් පොඩි කරමු. පොඩි කරලා අර පිඟානකට දාන්න ඉපේ. සීරාවටම හරි මචං. එකට දැම්මට පස්සේ මචං මෙන්න මේක ඕනේ. මෙන්න මේක. ඊට පස්සේ එක මචං. අම්මට රෝට දාන්න ඉපේ බං ඉස්සෙල්ලා. ඒක හදන විදිය කියනවා හැබැයි. ඒක දැම්මා ඊට පස්සේ සෝට් ගනිම්ම. දෙම්මා මචං. අර ලංකාවේ මචං ප්‍රථම වරට මං කෑමක් කිනු ෂිප් බ්ලැක් හරිද? ඔරු හිරෝවටම what the fuck ඕෆ් කරපම් මල්ලි පිඟාන ගන්න. බිම තිබ්බ පිඟානක් ගත්තේ. ඔඩු පීනවනි ෂිප් බ්ලැක් එකක්. අම්මට නංගි මොකද බං මේ ෂිප් බ්ලැක් එකක් ගහවා. ඔඩු පේගුණා බං. මේ ෂිප් බ්ලැක් එකේ පේගුණා බං. ෂිප් බ්ලැක් එකේ පේගුණා කියලා ඉතින් ගහන්න උනේ. මේ ෂිප් බ්ලැක් කියලා මං මොනා කරන්නද? ගනින් පස්සේ ෂිප් බ්ලැක් එක අඩු ආයේ පේගුණා කියපන්. මොනා කරන්නද? ආයෙ ගනි. දාපන් මල්ලි උකට. අර ශිරාවටම බීම් බනිටියන් ඉන්න එක්කන ඇහැරිලා
what the fuck ඔඩු පීනවනීද සිප්ලැක් ඔඩු හද කම්පා වුණා නෙමෙයි බා සතුට වැඩි වුණාද කොයිද ඇත් එක දිලිසෙන්නේ wow රස කර කන්න සිප්ලැක් දුණයි මචං සිප්ලැක් තමයි bye bye තිම්බා මේ වීඩියෝ එක බලපු උඹලා වීඩියෝ එකට ලයික් එකක් දාපන් සබ්ස්ක්‍රයිබ් කරපන් ෂෙයා පාරක් දාලා ගැම්මට ගනින් එහෙනම් ඔයගොල්ලෝ අපි ගියා ආයේ වීඩියෝ එකකින් හම්බෙමු